හරි ළමයි අපි අද 36 වෙනි ප්‍රශ්න කතා කරන්න හදන්නේ 2022 පේපර් එකේ මේ Python ප්‍රශ්න කතා කරන සීරීස් එකේ තමයි අපි ඉන්නේ. ඒකේ 36 වෙනි ප්‍රශ්නේ කතා කරන්න යන්නේ. එතකොට මේ ප්‍රශ්න ගත්තාම මේකේ තියෙනවා දී ඇති ගැලීම් සටහනින් ප්‍රකාශිත ඇල්ගොරිතමය සම්බන්ධයෙන් පහසුවෙන් කුමන ප්‍රකාශය නිවැරදිද කියලා අහලා තියෙනවා. හරි එතකොට අපි මෙතන ඇල්ගොරිතම එක ගමු. මේක පොඩි ලූප් එකකුත් තියෙනවා ඇතුලේ. හෑන්ඩ් ප්‍රෙස් එකක් ගන්න පටන් ගමු. ආරම්භයේ දීලා තියෙනවා a සමානයි ආරම්භයේ දීලා තියෙනවා a සමානයි 10 කියලා දීලා තියෙනවා r සමානයි 1යි කියලා අපිට දීලා තියෙනවා රයිට් හරි ඊට පස්සේ n ආදානය කරන කියන මෙතන n කියන්නේ අපි කවුරු හරි පරිශීලකයෙක් විසින් ආදානය කරන යම් කිසි අගයක් අපිට ඒතර අගය දීලා නැහැ මොකද්ද කියලා රයිට් එතනින් පල්ලෙහාට බලමු අපි මේ තියෙන හෑන්ඩ් ප්‍රෙසර් ඕන කරන දේවල් ටික n කුඩා හෝ n කුඩාද බිඳුවට වඩා කියලා බලනවා එතකොට n කුඩාද බිඳුවට වඩා ඊට පස්සේ ඔව් නම් මෙන්න මේ කියන ටික මෙන්න මේ ඉන්ස්ට්‍රක්ෂන් රන් කරන්න නැත්නම් මේක රන් කරන්න කියලා කියනවා. රයිට් අපි n විදිහට නිකන් රැන්ඩම් එකක් ගමු. අපි n සමානයි 20යි කියලා අරගමු. ඒතර බලනවා 20 කුඩාද බිඳුවට වඩා. නෑනේ 20 කුඩා නැහැ බිඳුවට වඩා. ඒ නිසා මෙතනින් නැත පැත්තට තමයි යන්නේ. නැත පැත්තට ගියාට පස්සේ කෙලිමෙන්නේ මෙතෙන්ට. ඒ කියන්නේ a සමානයි a-1 කියන එක තමයි එන්නේ. එතකොට a ගියාගේ මේ වෙද්දී අපි දන්නවා උඩින් දීලා තියෙනවා 10යි කියලා. අපි මෙතෙන් ලියාගත්තත් එක්ක. එතකොට 10 ඍණ 1. a ගියාගේ දැන් කීයක් වෙනවද? 9ක් බවට පත් වෙනවා. රයිට්. එතකොට r ට කිසිම දෙයක් වුණේ නැහැ. මොකද නැත පැත්තට ගිය නිසා. ඊට පස්සේ ඊළඟ ඉන්ස්ට්‍රක්ෂන් එක විදිහට තියෙනවා a විශාලයි හෝ සමානයිද බිඳුවට කියලා තියෙනවා. දැන් මේ වෙද්දී a ගියාගේ කීයද? 9යි. හරි. එතකොට අපි බලනවා 9 විශාල හෝ සමානයිද බිඳුවට 9 බිඳුවට විශාලයිද ඔව්නේ 9 සමාන නැහැ ඒ නිසා ඔව් පැත්තට තමයි යන්නේ රයිට් ඔව් පැත්තට තමයි යන්නේ මෙතනින් එතකොට r ප්‍රදානය කරන්න කියලා කියනවා එතකොට මේ වෙලාවේදී නම් r ගියගේ 1යි රයිට් අපි n ට කලින් 20 නේ ගත්තේ දැන් පොඩ්ඩක් n ට වෙනගයක් අරන් බලමු n ට 20 නැතුව අපි n ට ඍණාගයක් ගමු සාමාන්‍යයෙන් n සමානයි ඍණ 2 වගේ ගමු. ඍණ 2 වගේ ගත්තොත් එහෙම මෙතන n කුඩායි බිඳුව කියන එක ගත්තොත් එහෙම ඒකට n ඍණ 2 කුඩාද කියලා බලන බිඳුවට වඩා. ඔව්. එතකොට මෙන්න මෙතනින් මේ කන්ඩිෂන් අපි චෙක් කරේ. මෙතනින් ඔව් පැත්තට තමයි යන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මෙහෙම එකක් තියෙනවා. r සමානයි r n කියලා එකක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? r ගියාගේ මේ වෙද්දි තියෙන්නේ 1යි. එකට එකතු කරනවා n ගියාගේ ඍණ 2යි. හරි. එතකොට ඍණ 2 එකතු කරාම ඍණ 1 තමයි අගේ වෙන්නේ රයිට් ඊට පස්සේ අහනවා මෙතන ආයිත් අර ස්ටෙප් එකෙන් කලින් වගේම තියෙනවා a සමානයි a-1 කියලා තියෙනවා. එතකොට මේ ස්ටෙප් එකේදීත් a ගියාගේ 10ම තමයි අපි මේ දෙවෙනි පාර රන් කරේ n ඍණාගයක් අරගෙන තමයි රන් කරේ රයිට් හරි එතකොට මෙතනදී a සමාන a-1 කියද්දී a 10ම තමයි 10 එකක් අඩු කරා කීයක් වුණාද 9ක් වුණා රයිට් හරි ඒතර එතෙන්දිත් ආයිත් අර කලින් කන්ඩිෂන් එක මේකම දාන්න ඕනේ මෙන්න මේ කන්ඩිෂන් එකම හරි ඒ කියන්නේ a විශාල හෝ සමානයිද බිඳුවට කියලා බලනවා රයිට් a ගියාගේ 9යි විශාල හෝ සමානයිද බිඳුවට ඔව් 9 බිඳුවට විශාලයි ඒ නිසා හැමතිස්සෙම මේක ඔව් පැත්තට තමයි යන්නේ දේවල් තේරෙනවා ඇති ඒ කියන්නේ මෙතන අපි n කියන එක්කෙනාට ධනාගයක් ගත්තත් ඒ කියන්නේ බිඳුවට විශාලගයක් ගත්තත් කන්ඩිෂන් එකේ තියෙන විදිහට ඊට පස්සේ n කියන එක්කෙනාට බිඳුවට කුඩාගයක් ගත්තත් කොහොම කරත් මේ r ගගේ වෙනසක් වෙනවා කුඩා වුණොත් එහෙම නැත්තම් කොහොම කරත් a සමාන a-1 කියන එක රන් වෙනවා හරිද ඒ කියන්නේ n ට ධනාගයක් ගත්ත ඍණාගයක් ගත්තත් a සමාන a-1 කියන එක රන් වෙනවා ඒතර හැමතිස්සෙම a ගගේ ආරම්භයේදී 10 නිසා කොහොමත් එකක් අයින් වෙලා a ගගේ කීයක් වෙනවද 9 වෙනවා තමයි අනිවාර්යයෙන් එතකොට a බිඳුවට වැඩිද හෝ සමානද කියලා මෙතෙන් චෙක් කරනවා. එතකොට 9 කියනගෙන හැමතිස්සෙම අනිවාර්යයෙන් මෙතෙන්ට එන්නේ 9. 9 බිඳුවට වැඩි නිසා ඔව් පැත්තට තමයි යන්නේ නැත පැත්තට යන්නේ නැහැ. ඒ කියන්නේ මේ කවදාවත් නැත පැත්තට ලූප් වෙන්නේ නැහැ. ඒකෙන් සරලවකොත් මේකේ ලූප් වෙන්නේ නැහැ. ඔව් ගිහලා r ප්‍රතිදානය කරනවා. ඒ කියන්නේ මේක එකපාරක් විතරයි රන් වෙන්නේ. මෙහෙම එකපාරක් පහළට රන් වෙනවා. මෙතනින් ආයේ උඩට ලූප් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක ආදානයක් විතරමයි මේකෙන් ගන්න. හරි බලමු ආන්සර්ස්. පරිශීලකයාගෙන් එක්වරක් පමණක් ආදානයක් ගන්න ලැබේ. ඒක හරි. ඊට පස්සේ ඇල්ගොරිතමේ ප්‍රතිදානය සෑම විටම 9 වේ කියලා තියෙනවා. ඇල්ගොරිතම් ප්‍රතිදානයේ 9 වෙනවා කියලා අපිට හැමතිස්සෙම කියන්න බෑ. මොකද
ආර්ට ගන්නගේ අනුවනේ. ඒතොර ඒක වැරදි. ඇතුළත් කර ඇති සියලුම සංඛ්‍යාවල එකතුව මෙම ඇල්ගොරිතම ප්‍රදානය කරා. එහෙම එකතුවක් ගන්න වැඩක් මෙතන වෙන්නේ නැහැ. අනිත් සියලුම සංඛ්‍යා ගැනීම සංඛ්‍යා ගොඩක් ආදානය කරන්නේත් නැහැ. ඒ නිසා ආන්සර් එක A පමණයි. right. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. පහත් දක්වන Python කේතේ ආදානය 25ක් වූ විට ප්‍රතිදානය කුමක් වේද කියලා අහනවා. හරි. මෙතනදී අපි මේක ලියාගමු. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම පටන් ගන්නනේ මේක රන් වෙන්න මේ int මේ input එකක් ගන්න කියලා තියෙනවනේ. ගන්න input එක integer බවට හරව ගන්න කියලාත් කියනවා. හරිද? ඒතකොට input එක විදිහට අපිට මොකක් හරි input එකක් ගන්න ගියාම මේ 25 ගෙනාගේ තමයි input එක විදිහට දෙන්න තියෙන්නේ. ඒතකොට 25 ආදානය කරාම ඒ 25 ආදේශ කරගන්නවා කාටද? x ට ආදේශ කරගන්න. ඒ කියන්නේ x යාගේ කීයක් වෙනවද? x යාගේ 25ක් වෙනවා. හරි. ඒතකොට මේ x තියෙන හැමදාම 25 දාලා තමයි අපිට මේ ගාන හදාගෙන යන්න තියෙන්නේ. right. හරි. අපි එහෙනම් හදාගෙන යමු. ඔන්න මම මේක ලියා ගන්නම් x mod x minus 21 වරහන් තරු දෙක දැන් අපි කියනවා එක්ස්පොනන්ට් එක කියලා. ඒ කියන්නේ බලය. හරි. එතකොට මේ හැමදාම 25 දාගමු. 25 modulus 25 ඍණ 21 වරහන් එක්ස්පොනන්ට් 3. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම වරහන් තමයි සුළු කරන්න ඕනේ. මේ 1 බෙගුතරි නීතිය වගේ තමයි ICT වලත් ඉස්සෙල්ලාම වරහන් තමයි සුළු කරලා ඉන්න ඕනේ. එතකොට 25න් 21ක් අඩු කරාම 4ක් තමයි එන්නේ. රයිට්. එතකොට 4 ඊට පස්සේ මෙතන තියෙනවා ආයි තව වරහනක් තියෙනවා. මේ වරහන් දෙක තියෙනවනේ. එතකොට 25 mod 4 තමයි ඊළඟට ගන්න තියෙන්නේ. 25 mod 4 exponent 3. එතකොට 25 mod 4 කියන්නේ 25 බෙදීම 4 හැවරක් 4 24යි. හරි. 25 24ක් ගියාම 1යි. මේක mod එක කියලා කියනවා. මේක div එක කියලා කියනවා. එහෙම නැත්නම් මේකට අපි floor division කියලාත් කියනවා. හරිද? floor division කියලාත් කියනවා. right. ඒතර mod එක විදිහට හරි. එතකොට mod එක විදිහට අපිට එන්නේ මොකද්ද? එක තමයි ආන්සර් එක එන්නේ 25 mod 4 කියන්නේ 1 exponent 3. ඒ කියන්නේ 1 තුන්වෙනි බලය කියන එක 1 තුන්වෙනි බලය සමාන 1 ගුණ කිරීම 1 ගුණ කිරීම එකනේ. කියන්නේ කොහොම කරත් ආන්සර් එක එකයි. right. දෙක තමයි උත්තරේ. right. ඊළඟ ප්‍රශ්නට යමු අපි. පහත් දකින Python කේතේ ප්‍රතිදානය කුමක් වේද කියලා අහනවා. මේ ටිකක් අහගමු. හරි. ඊළඟට අහනවා පහත් දකින Python කේතේ ප්‍රතිදානය කුමක් වේද කියලා. මෙන්න තියෙනවා ෆන්ක්ෂන් එකක්. ඔයාලා මේක වීඩියෝ එක පෝස්ට් කරලා කරන කට්ටිය අපි බලමු. මෙන්න තියෙනවා එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා fun කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. මේ ෆන්ක්ෂන් දෙකක් මේක බලා ගන්න තියෙනවා. ඒක ඔයගලන්ට පැහැදිලිව පේන්න ඕනේ. මෙන්න එක ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඊළඟට මෙන්න එක ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඊළඟට මෙන්න තව ෆන්ක්ෂන් එකක් තියෙනවා. මොන ෆන්ක්ෂන් දෙක පැහැදිලිව ඔයගලන්ට පේන්න ඕනේ. එතකොට මේ ෆන්ක්ෂන් දෙක ගත්තාට පස්සේ මෙන්න එක ෆන්ක්ෂන් එක නම fun කියන ෆන්ක්ෂන් එක, අනිත් ෆන්ක්ෂන් එක නම foo කියන ෆන්ක්ෂන් එක. හරි. එතකොට fun ෆන්ක්ෂන් එකයි foo ෆන්ක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මේක ඇත්තටම මේක වැඩ කරන්න මේ කෝඩ් එක වැඩ කරන්න පටන් ගන්නෙ ෆන්ක්ෂන් එකක් කොහේ හරි කෝල් කරන්න ඕනේ. ෆන්ක්ෂන් එකක් තියදී වැඩ කරන්නේ. එතකොට ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙන්නේ මෙන්න මෙතනදී. මේ fun කියන තැන තියෙනවා. මෙන්න මෙතන තමයි ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙන්නේ. එතකොට ෆන්ක්ෂන් එක කෝල් කරා කියන්නේ fun ෆන්ක්ෂන් එක මෙන්න මෙතෙන්ද රන් වෙනවා. එතකොට ෆන්ක්ෂන් එක කෝල් කරද්දී values විදිහට දීලා තියෙනවා 2 4. එතකොට මේ values ටික අපි මෙන්න මෙතන parameters වලට pass වෙනවා. එතකොට para 1 කියන එකට තමයි 2 කියන එක pass වෙන්නේ. මේ 2 කියන value එක para 1 වලට pass වෙනවා. හරි. මම මෙතන මේක මකාගෙන ඉන්නවා. හරි. මෙන්න බලන්න foo function එක තියෙනවා. ඒකේ මෙතන fun function එක තියෙනවා. ඊට පස්සේ මෙතන fun function එක call කරලා තියෙනවා. ඒකේ 2 කියන එක ගිහිල්ලා para 1 වලට තමයි pass වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන අගේ 2 වෙනවා. para 2 එකේ අගේ ගිහිල්ලා 4 කියන එක para 2ට pass වෙනවා. right. එහෙන් pass වුණාට පස්සේ
para 2ට පාස් වෙනවා 4 කියන අගය. හරි එහෙම පාස් වුණාට පස්සේ foo function එකේ තියෙනවා මෙන්න මේ fun function එක ඇතුලේ ආයෙ තියෙනවා foo function එක call කරලා. ඒතකොට foo function එකේදී para 2 para 1 කියලා තියෙනවා. මේ para 2 ගේගේ මේ වෙලාවේදී කීයද? para 2 කියන්නේ මෙන්න මෙයා. para 2 ගේගේ මේ වෙලාවේදී 4යි. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට 4 තමයි value එක විදිහට ගන්නෙ. ඊට පස්සේ para 1 ගේගේ 2යි. තොර මේකෙදි para 1 ගේගේ විදිහට 2 තමයි ගන්න. මොකද මේ function එක ඇතුලෙන් තියෙන්නේ. function ඇතුලට අපි parameters වලට values මෙතනින් pass වුණා. එතකොට ඒවට ආදේශ වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම para 1 ගේගේ මේ වෙද්දි 2 කියලා තියෙනවා. ඊට පස්සේ para 2 ගේගේ මේ වෙද්දි 4 කියලා තියෙනවා. ඒ නිසා අර foo function එක call කරද්දි ඒක ඇතුලේ තියෙන්නේ මේ para 1 para 2 නිසා para 2, para 1 නිසා ඒ කියන්නේ foo function එක මේ වෙලාවේදී මේක ඇතුළට values pass වෙන්නේ 4, 2 කියලා තමයි values pass වෙන්නේ. හරි. එතකොට මෙතනින් 4, 2 කියලා values pass වුණාට පස්සේ මෙතනින් foo function එක call කරලානේ තියෙන්නේ. foo function එක ඇත්තටම තියෙන්නේ මෙතන. එතකොට foo function එකට pass වෙන values විදිහට මොකද වෙන්නේ? මේ para 2ට අපි තිබ්බාගේ මේ 4 තමයි අපි දන්නවා function එක call කරද්දී තියෙන values කෙලින්ම ඒකේ අනුපිළිවෙලට තමයි pass වෙන්නේ. ඒ කියන්නේ ස්වයං පැවරු වගේ යන්නේ නැත්නම් කෙලින්ම අනුපිළිවෙලට pass වෙනවා. දැන් මෙතන බලන්න para 3ට තමයි 4 ආදේශ වෙන්නේ ඇවිල්ලා. හරිද? ඊට පස්සේ para 4ට තමයි 2 ආදේශ වෙන්නේ ඇවිල්ලා. හරිද? ඊට පස්සේ para 3 ගියා කීයද? 4යි. para 4 ගියාගේ 2යි. එතන මෙතන තියෙන්නේ 4 අඩු කිරීම 2 කියලා. 4 අඩු කිරීම 2 ගේ කීයද? 2යි. right. ඊට පස්සේ ඒ යගේ return කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ foo function එකෙන් මොකක් return එකක් ගහලා තිබ්බොත් එimhe ඇත්තටම foo function එක call කරපු තැන තමයි value එක return වෙන්නේ. ඒතර අපි value එක ගත්තොත් එහෙනම් මොකද return වෙන value එක? දැන් මෙතනින් return කරන්න කියලා තියෙන්නේ මෙන්න මේ value එකෙන් 2නේ. ඒතර 2 return වෙන්නේ කොහෙද? foo function එක call කරලා යන්න. මෙන්න මෙතෙන්ට 2 return වෙනවා. කියන්නේ foo එකට 2 return වෙනවා. ඒ 2 return වුණාම ඒක ආදේශ වෙනවා. ඒක ඉස්සරහා extra ආදේශ කරලා තියෙනවා. සමාන කරලා තියෙනවා. කියන්නේ මේ වෙලාවේදී දැන් x යගේ කීයද? 2යි. ඊට පස්සේ මේ fun function එක සම්පූර්ණ fun function එක ගත්තොත් එහෙම ඒකෙත් return කරන්න තියෙනවා x. ඒතකොට x යගේ දැන් මෙතන අපි ගත්තා 2යි කියලා. x යගේ 2 නිසා fun function return වෙනවා කීයද? 2යි කියලා. ඇත්තන fun function එක call කරලා දින්නේ අපි කොතනද? මෙන්න මෙතන call කරේ. ඒතකොට fun function එකගේ 2යි කියලා return වෙනවා. ඒ return වෙච්ච ආගේ ආදේශන කාර්යද result. ඒ කියන්නේ result ගේගේ දැන් කීයද? 2යි. ඒතකොට print කරන්න කියනවා result is plus str කියන්නේ මේ result එක string එකක් කරලා දෙනවා. string එකක් කරොත් තමයි අපිට මෙතන plus එක දාලා ලියන්න පුළුවන්. ඒතකොට result එකගේ 2 නිසා 2යි කියලා තමයි. ඒ කියන්නේ result is කියන කොටසත් එක්ක 2 කියලා තමයි output වෙන්න ඕනේ. ඒතකොට උත්තරය ගත්තාම උත්තරය 2. right. හරි අපි ඊළඟ ගානට යමු. පහත් දැක්වෙන Python කේතේ ප්‍රතිදානය කුමක් වේද කියලා අහනවා. මෙන්න කලින් වගේම තමයි ෆන්ක්ෂන් එකක් තියෙනවා අපිට. මේ ෆන්ක්ෂන් එකත් මෙතන foo කියලා ෆන්ක්ෂන් එකක් තියෙන්නේ. foo ෆන්ක්ෂන් එක කෝල් කරලා තියෙනවා මෙන්න මෙතෙන්දි. ඒතර ඒකෙට values විදිහට නිමල් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ 25 තියෙනවා සහ කොලම්බෝ කියලා value එක පාස් වෙලා තියෙනවා. ඒතර කෙලින්ම නිමල් කියන එකට ආදේශ වෙන්නේ name කියන එකට, 25 කියන එක, age කියන එකට, කොලම්බෝ කියන එක, address කියන එකට පාස් වෙනවා. ඒතර මෙතෙන්දි තියෙන විශේෂත්වය තමයි මේ ෆන්ක්ෂන් එකේ parameters වල මේ age සහ address වලට ස්වයං පැවරු වගේක් තියෙනවා. self values තියෙනවා. ඒ නිසා self value තියෙද්දි අපි function එක call කරලා තව values pass කරොත් වෙන්නේ මේ තියෙන self value එක අයින් වෙලා අපි අලුතෙන් pass කරපු value එක තමයි එතෙන්ට එන්නේ. ඒ කියන්නේ age එක දැන් 25 වෙනවා. address එක candy අයින් වෙලා මොකක් කරනවද? colombo කියලා වැටෙනවා. right. ඒතකොට දැන් මේ වෙද්දි function එක ඇතුලේදී name එක යාගේ නිමල් වෙනවා, age එක 25ක් වෙනවා, address එක colombo වෙනවා. right. ඊට පස්සේ print කරන්න කියලා මේ function එක ඇතුලේ තමයි මේ print එක තියෙන්නේ. print කරන්න කියලා තියෙනවා name එක, address එක, age එකයි. ඒතර ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙතන පටලන දේ තමයි name එකයි age එකයි address එකයි දීලා හැබැයි print කරන්න කියන්නේ මේ address එක age එක මාරු කරලා. ඒතකොට name එකයි address එකයි age එකයි print කරන්න කියන්නේ. age එක නෙමෙයි දෙවෙනියක් තියෙන්නේ address එක. හරි. එතකොට name එක විදියට තියෙන්නේ මොකද්ද? නිමල්. නිමල් එන්න ඕනේ. ඊට පස්සේ මොකක් එන්න ඕනද? address එක විදිහට කොලම්බෝ එන්න ඕනේ. හරි. ඊට පස්සේ age එක විදිහට මෙතන 25 එන්න ඕනේ. හරි. එතකොට එහෙම තමයි යන්නේ. වැඩ කරද්දී. එතකොට ආන්සර් එක තමයි වෙන්න ඕනේ. right. පැහැදිලි නේද? හරි. මෙතන කමාස් එන්නේ නැහැ. මොකද කමාස් දාලා තියෙන්නේ මේක මේ values මේ print කරද්දී මේ variables වෙන් කරන්න. right. ඒ නිසා ඒක කමාස් print වෙන්නේ නැහැ. එක තමයි ආන්සර් එක වෙන්න ඕනේ. හරි අපි ඊළඟ ප්‍රශ්නට යමු.
පහක් දක්වන Python කේතේ ප්‍රතිදානය කුමක් වේද කියලා අහනවා. මෙන්න ලිස්ට් එකක් දීලා තියෙනවා. මේ කොටු වරහන් වලින් දක්වන්නේ අපි ලිස්ට් එකක් තමයි කොටු වරහන් වලින් දක්වන්නේ. එතකොට මෙන්න ලිස්ට් එක තියෙනවා. ලිස්ට් එකේ numbers කියලා ලිස්ට් එකක් තියෙනවා. ලිස්ට් එකේ අගයන් තියෙනවා. අපි දන්නවා ලිස්ට් එකේ මේ values වලට index තියෙනවා. මෙයා 0 1 2 3 4 ඔය විදිහට තමයි ලිස්ට් එකේ values තියෙන්නේ. හරි ඊළඟට තියෙනවා numbers.pop. ඒ කියන්නේ මේ ලිස්ට් එකේ නම numbers ඒක pop කරන්න එක pop කරන්න කියන්නේ මොකක් හරි item එකක් ඉවතට දාන්න කියන එක. එතකොට මේ ලිස්ට් එකේ දැන් item දැන්ට තියෙන විදිහ තමයි 10 20 30 40 50 විදිහට තමයි දැන් මේ ලිස්ට් එකේ තියෙන්නේ. හරි එතකොට ඒකේ 0 1 2 3 4 කිව්වහම එක කියන්නේ එක තමයි pop කරන්න කියන්නේ index එක. එතකොට එක කියන්නේ 20 කියන value එක. 20 pop කරන්න 20 අයින් කරලා දාන්න. දැන් ඉතුරු වෙන ලිස්ට් එක මොකද්ද? 10 30 40 50. හරිද? හරි. ඊට පස්සේ දැන් මෙතෙන්ට වෙද්දි ඔන්න ඔය ලිස්ට් එක තමයි තියෙන්නේ. මෙන්න මේ තැන වෙද්දි. ඊට පස්සේ numbers append කරන්න කියලා කියනවා. numbers.append. append කියන්නේ මේ යම් කිසි දෙයක් අගට එකතු කරන්න කියන එක ලිස්ට් එකේ. එතකොට දැන් තියෙන ලිස්ට් එක 10 30 40 50. ඒතර append කරාම කීයද? 60 තමයි වැටෙන්නේ මෙතෙන්ට. right? ඊට පස්සේ numbers pop කරන්න දෙක කියලා කියනවා. ඒතකොට දැන් මේ ලිස්ට් එකේ තමයි ඊළඟට අපි index බලන්න ඕන අලුත් ලිස්ට් එකේ 0 1 2 3 4 තමයි index තියෙන්නේ. එතකොට pop කරන්න කියන්නේ කීයද? 2. ඒ කියන්නේ 40 pop කරන්න කියලා කියන්නේ 40 අයින් කරන්න කියලා. එතකොට ඊට පස්සේ ලිස්ට් එක මොකද්ද? 10 30 40 නෑ 50 60 කියන එක තමයි ඉතුරු වෙන්නේ. right. ඊට පස්සේ print කරන්න කියන numbers වලට උත්තරේ කීයද? answer එක 3 තමයි එන්නේ. right. පැහැදිලි. පහක් දක්වන Python කේතේ ප්‍රතිදානය කුමක් වේද කියලා අහනවා. ඔන්න 41 වෙනි ප්‍රශ්නය මේ 2022 පේපර් එකේ 41 වෙනි ප්‍රශ්නය ගත්තට පස්සේ මේකට අපි hand trace එකක් අනිවාර්යයෙන්ම ඇද ගන්න ඕනේ. හරි අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. Python කේතේ ගත්තට පස්සේ මේකේ ආරම්භයේ තියෙනවා val කියලා ගයක්. val කියන අගය 9යි. ඊට පස්සේ for I in range val කියන්නේ variable එකක්. ඒකට 9 ආදේශ කරලා තියෙනවා. ඒ කියන්නේ val ගයාගේ මේ වෙද්දි 9යි කියන්නේ. right. ඊට පස්සේ for I in range 5. ඒ කියන්නේ for I in range 5 කියන්නේ බිඳුවේ සිට 5 දක්වා යන්න කියලා කියන්නේ. ඒතර අපි දන්න for loop එකේදී මේ අන්තිමේට තියෙන value එකෙන් එකක් අඩුවෙන් තමයි run වෙන්නේ. ඒ කියන්නේ I පටන් ගන්න බිඳුවෙන් අපි I ගේ values ඉස්සෙල්ලාම ලියා ගමු. මෙන්න I ඉන්නවා. ඇත්තටම මේක වට 5න් run වෙන්නේ. පළවෙනි වටේ ගත්තොත් එහෙම I ඉන්නවා. I ගයාගේ පළවෙනි වටේදී බිඳුවයි. ඊට පස්සේ දෙවෙනි වටේ ගත්තොත් එහෙම හරි එක කියන වටේ තියෙනවා. ඊට පස්සේ තව වටයක් ගත්තොත් එහෙම දෙක කියන වටේ තියෙනවා. ඊට පස්සේ I ගේ 3 කියන වටේ තියෙනවා. ඊට පස්සේ I ගේ 4 කියන වටේ තියෙනවා. කොහොම තමයි සාමාන්‍ය යන්නේ. හරි අපි බලමු ඊළඟට බිඳුව කියන වටේදී ඉස්සෙල්ලා මොකද වෙන්නේ කියලා බලමු. බිඳුව කියන වටේදී ඒ කියන්නේ ප්‍රධාන වට බිඳුවේ ඉතින් ඒ කියන්නේ I ගේ යන්න ඕනේ කීයද? I යන්න ඕනේ 0 1 2 3 4 කියලා තමයි යන්නේ. මොකද පහට එකක් අඩුවෙන් තමයි රන් වෙන්නේ. ඒ කියන්නේ 1 2 3 4 එතන වට පහක් යනවා. ඒ උනට තියෙන අගයට එකක් අඩුවෙන් තමයි රන් වෙන්නේ. හරි ඊළඟට මේ ප්‍රධාන for loop එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් තව inner for loop එකක් තියෙනවා. ඒ කියන්නේ inner for loop එක කියන්නේ මෙන්න මේ ටික. ඒ කියන්නේ හැම ප්‍රධාන වටයකදීම මේ inner for loop එකත් run වෙන්න ඕනේ. ඒ කියන්නේ for loop එක ඇතුලේ තව for loop එකක් තියෙනවා. හරි inner for loop එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. ඒකෙත් තියෙනවා for j in range 2 3 1 කියලා. මේ 2 කියන්නේ start එක. හරිද? ඊට පස්සේ 3 කියන්නේ stop එක. නැත්නම් end එක. 1 කියන්නේ step එක. කීයෙන් කීයටද යන්න ඕනේ කියලා. කියන්නේ අපි දන්නවා දැන් දෙකෙන් තමයි පටන් ගන්න ඕනේ. දෙකෙන් පටන් ගත්තට පස්සේ ඊට පස්සේ ඉවර වෙන කියලා තියෙන 3න් ඇත්තටම 3න් ඉවර වෙන්න තියෙනවා නම් ඒකට එකක් අඩු වෙන්න රන්නේ. ඒ කියන්නේ 3 කියලා වටයක් තිබ්බට 3 රන් වෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ 2 කියන වටේ විතරයි. ස්ටෙප් එක එකින් එක කියන්නේ එකින් එක යන්න කියලා. දැන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම බිඳුවේ ඉඳන් දැන් මෙහෙම ගත්තොත් 0.10 ස්ටෙප් එක 2. අර මෙතන තියෙන මෙන්න මේක. මෙතන තියෙන එක වගේ මේ තව උදාහරණයක් ගත්තේ. ඒතකොට කීයද කියන්නේ බිඳුවේ ඉඳන් 10 වෙනකන් යන්න දෙකෙන් දෙකට මේ
බිංදුව 1 2 3 4 5 6 7 8 9 10. ඒතොර දෙකෙන් දෙක කියන්නේ බිංදුවට පස්සේ 1 නෙමෙයි 2 නේ. ඒ කියන්නේ බිංදුව රන් වෙනවා ඊට පස්සේ 2 තමයි රන් වෙන්නේ. ඊට පස්සේ 3 නෙමෙයි 4. ඊට පස්සේ 4 රන් වෙන්නේ. ඊට පස්සේ 5 නෙමෙයි 6. 6 තමයි රන් වෙන්නේ. 7 නෙමෙයි 8 නේ. ඒතොර ස්ටෙපින් ස්ටෙප්. හරි ඊට පස්සේ 9 නෙමෙයි 10. හරිද? ඒතකොට මෙන්න මෙහෙම තිබ්බොත් මේ ස්ටාර්ට් එක මෙයා ස්ටොප් එක මෙයා මේ ස්ටෙප් එක. හරි එතකොට මෙහෙම තිබ්බොත් එහෙම රන් වෙන්නේ තමයි බිංදුව 2 4 බිංදුව 2 4 6 8 10. හරිද? ඒ වගේ තමයි මේකෙදිත් දෙකෙන් පටන් ගන්න 3ෙන් ඉවර කරන්න කියලා තියෙනවා. එතකොට මෙතෙන්දී මේ 10 කියන වටේ රන් වෙන්නේ නැහැ. සෝරි මේ කලින් එකේදී මේ 10 රන් වෙන්නේ නැහැ. එතකොට 10ට වෙනකන් යන්න කිව්වොත් එහෙනම් 10 රන් වෙන්නේ නැහැ. 9 වෙනකන් විතරයි රන් වෙන්නේ. හරි එතකොට 10 ගන්න බෑ අපිට. මේකෙත් ඒ වගේ 3 වෙනකන් යන්න කිව්වට පස්සේ මොකද වෙන්නේ 3 කියන වටේ රන් වෙන්නේ. එතකොට 2 කියලා වටයක් විතරයි මේකේ තියෙන්නේ. ඒකත් ස්ටෙප් එකින් එකට යන්න කියන්නේ. යනකොට වැඩක් නැහැ. මොකද ඉවර වෙන තැනක් නැහැ වෙන. කියන්නේ 2 කියලා වටයක් විතරයි හැමතිස්සෙම මේකෙදි මේ J කියන එක්කෙනාට ආදේශ වෙන්නේ. හරිද? එතකොට J ට තියෙන 2 කියලා වටයක් විතරමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ හැම I රන් වෙන හැම මේ කියන්නේ ප්‍රධාන ෆෝ ලූප් එක යටතේ J ගියාගේ හැමතිස්සෙම මේ J කියන එක්කෙනාගේ වගේ 2 කියලා වටයක් විතරයි රන් වෙන්නේ. හරිද? J 2 කියලා වටයක් තමයි රන් වෙන්නේ. හරි? J 2 කියලා වටයක් තමයි ප්‍රධාන ෆෝ ලූප් එකේදී හැමතිස්සෙම රන් වෙන්නේ. හරි. ඊට පස්සේ බලමු ඒ J 2 කියන වටේදී මොනවද කරන්න තියෙන්නේ? VAL ගේ අගය plus equal 1. මෙතන VAL plus equal 1 කියලා කියන්නේ VAL plus equal 1 කියලා කියන්නේ VAL equal VAL plus 1 කියන එක තමයි VAL plus equal 1 කියලා කියන්නේ. හරිද? හරි. එතකොට අපි ඒකත් දාගමු. මොකද්ද කරන්න කියන්නේ VAL equal VAL plus 1. VAL equal VAL plus 1 කියලා තමයි. හරි මේකනේ බිංදුවෙන් පටන් ගන්න. VAL equal VAL plus 1 කියන වට හැම එකෙම තියෙනවා. හරි ඒකෙදි මොකද්ද වෙන්නේ එතකොට? එතකොට අපි ඇත්තටම ගත්තොත් VAL ගගේ මේ වෙද්දි කීයද? VAL ගගේ ආරම්භයේදී 9 ආරම්භයේදී මෙතන 9 තමයි අපිට දීලා තියෙන්නේ. ඒ නිසා මොනවා කරනවද? 9 plus 1 කියලා දා ගන්නවද? 10 කියලා දා ගන්නවා. හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ? if VAL mod 2 මේ equal කියන්නේ සමාන ලකුණු දෙකක් කියන්නේ සමානයිද කියලා බලන්න කියලා කියන්නේ. එතකොට ඒකත් අපි ලියා ගමු. ඒ කියන්නේ VAL mod 2 කියන එක සමානයිද බිංදුවට ඒ කියන්නේ සමානද කියලා තමයි බලන්න කියලා කියන්නේ. හරිද? right. ඒතර අපි මෙතෙන්දි බලනවා VAL ගගේ දැන් මේ විදිහට අපි හදාගත්ත 10 කියලා 10 mod 2 කියන්නේ කීයද? 10 mod 2. 10 mod 2 කියලා කියන්නේ 10 දෙකෙන් බෙදුවාට පස්සේ ඒ කියන්නේ 10 බෙදනවා දෙකෙන් දෙවරක් 5 දෙවරක් 5 10යි. ඊටු කීයද බිංදුව. මේක තමයි mod 1 කියලා කියන්නේ. හරි. ඒතකොට උත්තරේ බිංදුවයි. බිංදුව සමානයි බිංදුව. ඕනේ. බිංදුව සමානයි. ඒ නිසා මෙතනින් පස්සේ වටේ රන් වෙනවා. මෙන්න මෙතනදී කන්ටිනියු කියලා. කන්ටිනියු තිබ්බම අපි දන්නවා කන්ටිනියු එකත් එක්ක තියෙන කොටස රන් වෙන්නේ නැහැ. මෙතනින් කෙලින්ම else එක රන් වෙන්නේ නැහැ. මොකද true නිසා මේ yes පැත්තට ගියේ. හරි. else වුණොත් තමයි මේ true නේ නැත්තම් false නේ නැත්තම් තමයි else පැත්තට යන්නේ. false නේ නැත්තම් තමයි else පැත්තට යන්නේ. ඒ පැත්තට යන්න විදිහක් නැහැ. ඒතකොට මෙතනින් කෙලින්ම උඩට jump කරනවා. දැන් මෙතනින් රන් වෙලා ඉවරයි ඒ ටික. ආයි jump කරනවා මෙන්න මෙතනින් J ගාවට. මෙතනින් jump කරනවා කෙලින්ම J ගාවට. මේ J ගාවට run කරලා එතන check කරනවා තව මොකක් හරි වටයක් තියෙනවද? මොකද J ගේ ඇත්තටම තව වටයක් නැහැ. මේ එතන 2 කියන වටේ විතරයි තියෙන්නේ. අපි මුලින් කතා කරා J ගේ 2 කියන වටේ විතරයි තියෙන්නේ. එනිස තව වටයක් නැහැ. ඊට පස්සේ එතනින් ආයෙ මොකද කරන්නේ? කියන්නේ inner for loop එකේ වට ඉවර නිසා තව මේ run වෙන වට නැති නිසා මෙතනින් කෙලින්ම පයින්නවා ප්‍රධාන loop එකට. ප්‍රධාන loop එකේ තව වට තියෙනවා නේ. අපි දැන් run කරේ බිංදුව කියන වටේ විතරයි ප්‍රධාන loop එකේ. ප්‍රධාන loop එකේ තව වට තියෙනවා. තව වට හතරක්ම තියෙනවා. හරි. ප්‍රධාන loop එකට ආයෙ ආවට පස්සේ එතෙන්දී ආයි බලනවා. හොඳයි අපි මෙතන hand trace එකට එමු. ප්‍රධාන ලූපේ දැන් ඉන්නේ 1 කියන වටේ. ඒතකොට ඒකෙත් අර විදිහම තමයි ඔක්කොම යන්නේ. J කියන්නේ J වලට අදාළව 2 කියලා වටයක් තියෙනවා. ඒ වටේදී මොකද වෙන්නේ? VAL සමානයි VAL + 1 කියලා දෙනවා. ඒතකොට අන්තිමේට VAL ගේ අගේ කීයක් තිබ්බේ? 10 තමයි තිබ්බේ. ඒතකොට 10ට එකක් එකතු වෙනවා. කීයද? 10ට එකක් එකතු වෙනවා 11ක් වෙනවා. right ඊට පස්සේ මෙතනින් check කරනවා මේ උඩ condition එක මේක මම ආයෙ ලියන්න නැතුව ඉන්නම්
ඒකට අදාළව ලියන්න 11 mod 2 සමානයි බිඳුවට කියලා බලනවා. ඒ කියන්නේ 11 mod 2 කියන්නේ ඇත්තටම එකයි. හරිද? එක සමානයි බිඳුවට නැහැ. ඒ කියන්නේ මෙතනින් කෙලින්ම ජම්ප් කරන්න ඕනේ else පැත්තට. හරිද? else පැත්තට ජම්ප් කරනවා. එතනින් තියෙනවා මොකද්ද? අන්න else එකේ ආයේ තියෙනවා val equal val plus 2 කියලා එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ 11 plus 2 කියන්නේ කීයද? 13යි. හරි. හරි. එතකොට මෙතනින් ඊට පස්සේ දැන් ඒකෙත් ඉවරයි. ආයෙ අර ප්‍රධාන වටේට ජම්ප් කරනවා. ඒ කියන්නේ i ගේ දෙක කියන වටේට ජම්ප් කරනවා. ඊට පස්සේ ඒකෙත් තියෙන මොකද්ද? val plus equal 1. එතකොට val ගාගේ මේ වෙද්දි අන්තිමේට තිබ්බේ 13යි. හරි. 13 plus 1 කියන්නේ කීයද? 14යි. හරි. ඊට පස්සේ ආයෙ චෙක් කරනවා 14 mod 2 සමානයිද බිඳුවක චෙක් කරනවා. 14 mod 2 කියලා කියන්නේ අපි දන්නවා බිඳුව. ඒ කියන්නේ 7 වරක් 2 14යි. ඊටු බිඳුවයිනේ. බිඳුව සමානයි බිඳුවට. ඒ නිසා ආය කලින් වගේ මෙන්න මේ කන්ටිනියු එක තමයි යන්නේ. කන්ටිනියු වුණාම මෙතන තියෙන රන් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අන්තිමේට ආයි පයින්නවා ප්‍රධාන ලූප් එකට. ප්‍රධාන ලූප් එකට ආවට පස්සේ කියන්නේ තුන්වෙනි ප්‍රධාන වටේට ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන ආයි තියෙනවා val equal ඒ කියන්නේ මේකයි රන් වෙන්න ඕනේ. val equal val plus 1. val ගගේ එතකොට මේ වෙද්දි 14යි. 14 plus 1 කීයද? 15ක් වෙනවා. හරි. ඊට පස්සේ 15 mod 2 15 mod 2 කියන්නේ කීයද? 4 එකක් ඉතුරු ඉන්නේ. එතකොට එක සමානයිද බිඳුවට කියලා බලනවා. නැහැ. ඒ නිසා අර කලින් වගේම මෙතන මේ else එකට අදාළ ටික රන් වෙනවා. else එකට අදාළ ටික මොකද්ද? val equal val plus 2 කියන එක. එතකොට else එකට අදාළ ටිකේදී අන්තිමේට val ගාගේ තිබ්බේ 15යි. 15යි 2යි කීයක් වෙනවද? 17ක් වෙනවා. හරි. අන්තිමේට val ගාගේ 17 තමයි තියෙන්නේ. රයිට්. ඊට පස්සේ ආයෙ මෙතන කලින් වගේම 4 වෙනි වටේට යනවා. 4 වෙනි වටේට ගියාට පස්සේ 17 plus 1 චුට්ට උට්ට ගන්න. හරි. 17 plus 1 කියන්නේ 18යි. රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතනින් 18 mod 2 එක සමානයි බිඳුව කියලා බලන්න ඕනේ. 18 mod 2 කියන්නේ නම් වරදේ 18. ඒතර බිඳුවයි. බිඳුව සමානයි බිඳුවට. ඔව්. ඒ නිසා කන්ටිනියු වෙනවා. මෙන්න මෙතන කන්ටිනියු වෙනවා. නැවතත් රයිට්. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපේ ප්‍රධාන ලූපෙත් වට හතරම ඉවරයි. ප්‍රධාන ලූපෙත් වට හතරම ඉවරයි කියලා කියන්නේ මෙයා කෙලින්ම මෙතනින් ඉඳන් ප්‍රධාන ලූප හතර ඉවර නිසා කෙලින්ම ජම්ප් කරනවා. මෙන්න මේ print val කියන එක ජම්ප් කරනවා. ජම්ප් කරාට පස්සේ val ගාගේ අන්තිමේට කීයක් තිබ්බේ? අන්තිමේට තිබ්බේ 18යි. ඒ කියන්නේ val ගාගේ 18යි. උත්තරේ වෙන්න ඕන කීයද? 1. පැහැදිලි ඇති. right. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. මේක තමයි අන්තිම MCQ එක Python වලින් තියෙන මේ පේපර් එකේ. තව ස්ට්‍රක්චර්ඩ් රචනා ප්‍රශ්න තියෙනවා. MCQ ප්‍රශ්න වලින් අන්තිම එක. Python ශ්‍රිත සම්බන්ධයෙන් පහත් සඳහන් කුමක් නිවැරදි වන්නේද කියලා අහනවා. Python ශ්‍රිතයකට අගයන් සමූහයක් ඇති දත්ත ව්‍යුහයක් ප්‍රත්‍යාගමනය කළ හැකිය. ප්‍රත්‍යාගමනය කියන්නේ අගයන් සමූහයේ දත්ත ව්‍යුහයක් ඉදිරිය අපිට ලිස්ට් එකකට අපලලා ගන්න පුළුවන්. ඒතර ඒක ප්‍රත්‍යාගමනය කරන්න පුළුවන්ද කියලා අහනවා. රිටර්න් කරන්න පුළුවන්ද කියලා අහනවා. රිටර්න් කරන්න පුළුවන්. ඒක හරි. හරි. අපි රිටර්න් කරන්න මොකද්ද කියන එක අපි උඩදී කතා කරා. for function අනම්මනම් වලදී මෙතනින් කතා කරද්දී මේ තියෙන මේ රිටර්න් එකක් කියන්නේ මේ වගේ එකක්. ඒකට රිටර්න් කරන එක අපි කතා කරා කලින්. රිටර්න් කරන කියන්නේ ප්‍රධාන වැඩසටහනට නැවත යගේ නිකුත් කරනවා කියන එක. right. ඊට පස්සේ b වල අහනවා Python ශ්‍රිතයක් ඒට කිසිදු පරාමිති අවියකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අහනවා. ඔය එහෙම හේකුත් පුළුවන්. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එම් ෆන්ක්ෂන් එක ලියද්දි def කියලා ෆන්ක්ෂන් එකක් ගන්නවා. ඒතර ෆන්ක්ෂන් නම අපි x කියලා දාගමු. ඒතර මේ වරහන් දෙකේ පැරාමීටර්ස් දාන එක. ඒතකොට පැරාමීටර්ස් දැන් මෙතන බලන්න. foo ෆන්ක්ෂන් එක ගමු අපි උඩ. දැන් මේ fun ෆන්ක්ෂන් එක ගත්තොත් මෙතන ගත්තොත් එහෙනම් fun ෆන්ක්ෂන් එක මේ para1 මෙතන para2 අන්නේ විදිහට පැරාමීටර්ස් පාස් කරලා තියෙනවා. හරි. එහෙනම් පැරාමීටර්ස් පාස් කරන්නේ නැතුව වුණත් ඔයාලට ෆන්ක්ෂන් එකක් ලියන්න පුළුවන්. උදාහරණයක් මෙහෙම def කියලා ගත්තා අපි ෆන්ක්ෂන් එක. අපිට මේ ෆන්ක්ෂන් එක යටතේ ලියන්න පුළුවන් print කරන්න hello කියලා print කරන්න කියලා අපිට ෆන්ක්ෂන් එකක් ලියන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරි. ඒ කියන්නේ මේක තමයි ෆන්ක්ෂන් එක. මේ ෆන්ක්ෂන් එක අපි කොහෙද හරි කෝල් කරොත් එහෙම x කියන ෆන්ක්ෂන් එක print කරන්න කියලා. හරි.
print කරන්න x කියලා call කරොත් එහෙම hello කියලා තමයි ඔයගලන්ට output එක එන්නේ. right? ඒ කියන්නේ මෙතන parameters pass වීමක් උනේ නැහැ. හරි. Python ශ්‍රිතයකට පාරාමිතීන් අගයක් හෝ යොමුවක් ලෙස හෝ දෙන්න පුළුවන්. හරි ඒ කතාවත් හරි. ඒ කියන්නේ අපිට මේ දෙන්න තියෙන value එක වෙනම variable එකට ආදේශ කරලා අපි හිතමු y කියලා ගත්තේ y සමානයි 10 කියලා හරි එහෙම වෙනම දීලා ඒක පැරාමීටරයක් විදිහට පාස් කරන්න පුළුවන්. ඒක කතාවත් හරි. right? ඒ කියන්නේ ABC සියල්ලම හරි. හරි. ඔය විදිහට තමයි 2022 පේපර් එකේ Python MCQ ටික තිබ්බේ. අපි ඉස්සරහට මේ වගේම මේ අනිත් පේපර්ස් වලත් MCQ සහ රචනා ප්‍රශ්න සියල්ලම පාඩම් වයිස් කතා කරනවා. හරි එහෙනම් අපි අදට මෙතන වීඩියෝ එක නවත්තමු. ඔයාලගේ මොනවා හරි තියෙන අදහස් කමෙන්ට් එකක් විදිහට දාන්න. මොනවා හරි තේරුම් නැත්නම් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. හරි එහෙනම් හැමෝටම අයබෝවන්.